සුබ දවසක් හැමෝටම අපේ දන්තමැදුර භාවනා අසපුවේ දන්තමැදුර ගණදෙවි මන්දිරයේ මල් පූජා කිරීම සඳහා දිනපතා මල් පූජාවට ඔබට සහභාගී වෙන්න දැන් අවස්ථාව තියෙනවා. මේ මල් පූජාව සඳහා සහභාගී වෙන්න පුළුවන් මල් දෙකකින් හෝ ඔබට දායකත්වය දක්වන්න පුළුවන්. නිල් මානෙල්, ඕලු, නෙළුම්, ඒ වගේම සමන් පිච්ච, රෝස, දහස් පෙතිය වගේ මල් පූජා කරන්න ඔබට අවස්ථාව තියෙනවා. මේ පූජාවන් එක දිගට ඔබට කරන්න 108 1080 පූජාවන් අපහසු අය වෙනුවෙන් මොකද සාමාන්‍යයෙන් ලංකාවේ මලක් කොමත් රුපියල් 40ක් විතර වෙනවා ඔලු නෙළුම් මානෙල් වගේ මලක්. ඉතින් මේ වගේ මල් 108ක් පූජා කිරීම අපහසු අය වෙනුවෙන් මල් දෙකකින් හෝ දායකත්වය ලබා දෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. පහත ලින්ක් එකට එකතු වෙලා ඔබට පුළුවන් දන්තමැදුර භාවනා ආසපුව කියන Facebook page එක හරහා ඔබේ දායකත්වය ලබා දෙන්න. ඒ වගේම ඔබ ලබා දෙන දායකත්වයේ දවසේ මල් පූජාවට සහභාගී වෙන සියලුම දෙනාගේ නම් කියලා අපි ආශිර්වාද පූජාව කරනවා. මේ පූජාවත් අපි Facebook page එකටම යොමු කරන්නේ පෞද්ගලිකව නෙවෙයි. ඒ නිසා ඔබට ලොකු වටිනාකමක් ඔබේ මල් පූජාව වෙනුවෙන් ලැබෙවි. ඔබට පෞද්ගලිකව ආශිර්වාද අවශ්‍ය අයට 108 මල් පූජාවට සහභාගී වෙන්න පුළුවන්. 108ක මල් පූජාවක් කරලා ඔබට පුළුවන් පෞද්ගලිකව පූජාවක් ලබා ගන්න වීඩියෝ එකක් ඔස්සේ ඔබට නිතර දෙවියලේ අහන්නට ඔබේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන විදිහට ඔබේ අදහස් ඔබේ බලාපොරොත්තු දෙවියන් ඉදිරියේ කියලා අපිට වීඩියෝ එකක් එවනවා. ඒ වගේම තමයි පොදුවේ මේ මල් පූජාවට දායක වුණොත් ඔබට එදා දවසේ ඔබේ නම කියලා ආශිර්වාද කරන වීඩියෝ එකක් ඔබට ලැබෙවි. එකතු වෙන්න මේ මල් පූජාවට. ඒ වගේම දන්තමැදුර භාවනා ආසපුව අපි මේ මෑතකදී ආරම්භ කරා. යසෝදරා භාවනා ආසපුව තමයි අපේ මේ භාවනා ආසපුව. යසෝදරා රහත් තෙරණින් වහන්සේව ආරමුණු කරගෙන ඒ වෙනුවෙන් කරන වත්පිළිවෙත් පුද පූජා තමයි අපි මෙහිදී වැඩි වශයෙන් පවත්වන්නේ. ඉතින් කාන්තාවක් වෙන අපිට පෙර සසරේ කරපු අකුසල් කර්ම ගෙවි යාමට ඊටාම හොඳ පූජාවක් තමයි වන්දනාවක් තමයි යසෝදරා වන්දනාව කියලා කියන්නේ. මේ වන්දනාවට ඔබට දායක වෙන්න පුළුවන්. ඉදිරියේදී දානමාන කටයුතු ඉතා වැඩි වශයෙන් තියෙනවා. භාවනා කටයුතු ඔබට පුළුවන් දානයක් බාර ගන්න. ඔබට පුළුවන් භාවනාවක් සඳහා අනුග්‍රහය දක්වන්න. භාවනාව සඳහා සහභාගී වෙන සියලුම දෙනාට භාවනාවට අවස්ථාව ලැබෙන්නේ නොමිලේ. නමුත් ඒ සඳහා පැමිණෙන ස්වාමීන් වහන්සේ නමක් මෙහෙණින් වහන්සේ නමක් වෙනුවෙන් පිරිකර පූජාව පුළුවන් ඔබට බාර ගන්න. ඒ වගේම තමයි දානමාන කටයුතු විශේෂයෙන් ගර්භණී මව්වරු වෙනුවෙන් කුඩා දරුවන් වෙනුවෙන් වගේ දානයකට ඔබට සහභාගී වෙන්න පුළුවන්. දානයක් බාර ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී සීල ව්‍යාපාර කටයුතු අපි සංවිධානය කරනවා. මේ දේවල්ට ඔබට පුළුවන් දායකත්වය ලබා දෙන්න සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම නැවතලා භාවනා කරන්න ආසයි වෙනුවෙනුත් කුටි දෙකක් නිර්මාණය කරලා තියෙනවා. එන්න අපේ දන්තමැදුර භාවනා ආසපුවට ජීවිතයේ ඔබට මෙතෙක් නොලැබුණු අවස්ථාවක් අත්විඳින්නට හැකියාව තිබේ. එමනම් සුබ දවසක් හැමෝටම. ස්තුති රැඳී සිටියාට.